මීඩියාපි YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ channel එක නිර්මාණය කරන්න හේතු වුණේ මාධ්‍ය හා sannivedana අධ්‍යයනය කියන විෂය යටතේන සියලුම පාඩම් ටික එක සීරීස් එකක් විදිහට අප්ලෝඩ් කරන්න හිතුණු නිසා. ඉතින් මේ channel එක ඔයාට වගේම මටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මමත් ඉස්සරහට A level විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන ඔයාලා වගේම සහෝදරයක් නිසා. ඉතින් අපි දෙගොල්ලම එකට ගොඩ යමු. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් මීඩියා පළවෙනි පාඩම ගැන කතා කරනවා sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. ඉතින් මේ පාඩමට විතරක් නෙවෙයි ඉස්සරහටත් මම පාඩම් වලට හදන ෂෝට් නෝට් එක ඔස්සේ තමයි මම මේ පාඩම් කතා කරගෙන යන්න සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අදාළ ඕන දේවල් තියෙනවා නම් නෝට් ඩවුන් කරගන්න. sannivedana අධ්‍යයනයේ ආරම්භය හා විකාශය. ඕනම විෂයක ආරම්භය, ඒ කියන්නේ ඒ විෂය ආරම්භයේ ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එක අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි ඕනම කරන විෂයක් ඉගෙන ගන්න ගියොත් ඒ විෂයේ ඉතිහාසය ගැන අනිවාර්යෙන් කතා කරනවා නේද? අන්න ඒ වගේ මේ මීඩියා සබ්ජෙක්ට් එකේ ඉතිහාසය ගොඩ නැගුණේ කොහොමද කියන එක ගැන හරිම සරලව කෙටියෙන් කතා කරන පාඩමක් තමයි මේ. MCQ ප්‍රශ්න ගොඩකට මුල් වෙන පාඩමක් තමයි මේ පාඩම. මිනිසා මිහිමත ජීවත් වීම ආරම්භ මොහොතේ සිට මානව sannivedanaya බිහිවිය. අපි දන්නවා අපේ මනුස්සයා කියන කෙනා ජීවිතේ ආරම්භපු මොහොතේ ඉඳලා තමයි මේ sannivedanaya කියන එක බිහි වෙලා තියෙන්නේ. sannivedanaya කියලා කියන්නේ හැඟීම්, දැනීම්, අදහස් හා දැනුම ආදී හුවමාරු කර ගැනීමයි. ඒ කියන්නේ අපේ හිතට දැනෙන හැඟීම්, අපිට දැනෙන දැනීම්, අපේ අදහස් දැනුම එක්ස්චේන්ජ් කරගන්න, හුවමාරු කරගන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ sannivedanaya කියන එක. sannivedanaයෙන් තොර මිනිසෙක් අපිට හොයාගන්න අමාරුයි. ප්‍රාථමික සමාජවල මිනිසුන් විවිධ ශබ්ද, සංඥා, සංකේත භාවිතයෙන් අදහස් හුවමාරු කරගනු ලැබීය. ඒ කියන්නේ ඉස්සර මිනිසුන්ට අපේ මේ සිංහල හෝඩිය, දමිළ හෝඩිය, ඉංග්‍රීසි හෝඩිය වගේ දියුණු වුණු භාෂා ක්‍රම තිබිලා නැහැ. එයාලා කටින් නිකුත් කරන ශබ්ද වලින්, එක එක සංඥා වලින්, අංග චලන වලින්, සංකේත භාවිතයෙන් තමයි අදහස් හුවමාරු කරගත්තේ. අදටත් ඔයාලට අපේ ඉස්කෝලේ කාලේ මතක ඇති ගොඩාක් වෙලාවට සංකේත භාවිතයෙන් අදහස් හුවමාරු කරගන්නව අපිට දකින්න පුළුවන් නේද? ඉතින් අන්න ඒ වගේ එක එක විදිහේ sannivedana ක්‍රම භාවිතා කරලා තිනවා ඉස්සර කාලේ මිනිස්සු. ඒක වර්තමානයේටත් පොදු වෙන්න පුළුවන්. වත්මන් මිනිසුන් ජනමාධ්‍ය හා අංකිත sannivedana මෙවලම් භාවිතයෙන් sannivedanයේ යෙදේ. ඔයාලා දන්නවනේ වර්තමානයේ නම් sannivedanaya කියන එක ගොඩාක්ම දියුණු තත්වයකට පත් වෙලා තිනවා. ඒක ජනමාධ්‍ය සහ අංකිත sannivedana මෙවලම් භාවිතයෙන් කරන්න පුළුවන්. sannivedana අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය ලෙස sannivedanaya ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව හැදෑරීම. මේ හයිලයිට් කරලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම ඔයාලගේ මතකයට එකතු කරගන්න අමතක කරන්න එපා. ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස මෙය අධ්‍යයනය කිරීමට ලෝකීය අවධානය යොමු වන්නේ 20 වන සියවසේ මුල් භාගයේය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේක මතක තියාගන්න ඕන. ඔයාලගෙන් අහන්න පුළුවන් මේ මීඩියා සබ්ජෙක්ට් එක වෙනමම ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් විදිහට ආරම්භ වෙන්නේ මොන කාලෙදිද කියලා. ඒ 20 වන සියවසේ මුල් භාගයේදී. දැන් අපි බලමු ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස sannivedana අධ්‍යයනය කිරීමට ඉවහල් වූ හේතු. ඕනම දෙයක් කරන්න හේතුවක් තියෙන්න ඕනනේ නේද? අන්න ඒකට මුල් වුණු හේතු තමයි කාර්මික විප්ලවය. කාර්මික විප්ලවයත් එක්ක තාක්ෂණය එන්න දියුණු වෙන්න ගන්නවා. අන්න එතකොට මිනිස්සුන්ට sannivedanaya කියන දේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. පළමුවන හා දෙවන ලෝක යුද්ධ නිසා තාක්ෂණයේ සිදු වූ ශීඝ්‍ර දියුණුව. අනිවාර්යයෙන්ම මේ ලෝක යුද්ධ ඇති වෙලා කාර්මික විප්ලවය ඇති වෙන මේ හැමදේමත් එක්ක තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා sannivedanaya කරනවායි කියන එක මිනිසුන්ට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා. යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව ඉලක්ක කරගෙන සරල විනෝදයේ ත්‍රාසයේ බීතිය වීරත්වයේ ලිංගිකත්වයේ මතු කරන සංදේශ බහුලව ඉදිරිපත් කිරීම හා එහි බලපෑම. දැන් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයා නිකන් හිතලා බලන්න උදාහරණයක් ගන්නම් මම මෙහෙම. යුද්ධයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සු කියලා කියන්නේ හැමතිස්සෙම මානසිකව වැටිලා ඉන්න මිනිස්සු ගොඩක්. මානසිකව වැටිලා ඉන්න මිනිස්සුන්ගේ ඔළුව වලට එක එක දේවල් පුරවන එක ගොඩක් ලේසි. උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නම්. උඩරට රාජධානිය
මිනිස්සු ටික ශක්තිමත්ව හිටපු කාලෙදි කාටවත් යටත් කරගන්න බැරි වුණානේ. හැබැයි එයාලගේ රාජධානිය ඇතුලේ උඩරැටියෝ අතර එක එක ගැටුම් ඇති වෙලා එතන ප්‍රශ්න ඇති වෙන්න ගත්තාම එයාලා මානසිකව වැටෙන්න ගත්තාම ආක්‍රමණිකයන්ට ලේසියෙන්ම උඩරට යටත් කරගන්න පුළුවන් වුණා. අන්න ඊට සමානවම තමයි අපේ මේ මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒගොල්ලොන්ගේ ඔළුවට බලපෑම් කරන්න ඕනම කෙනෙක්ට තියෙන හැකියාව ඉතාමත් වැඩි. හැබැයි එයාලා ශක්තිමත්ව ඉන්නවා නම් ඒ හැකියාව අඩුයි. ඉතින් මෙතනදී එහෙම අර යුද්ධයෙන් පීඩාවටපත් වෙලා මානසික වැටිලා ඉන්න ජනතාව ඉලක්ක කරගෙන මේ sannivedanaya කියන එක ගැන හඳුන්වලා දෙන්න, ඒකේ බලපෑම විග්‍රහ කරලා දෙන්න මෙයාලට හැකියාව ලැබුණා. වාණිජ පරමාර්ථ හා බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මාධ්‍ය හිමිකරුවන් සහ දේශපාලන නායකයන් විසින් අත්නෝමතිකව ජනමාධ්‍ය භාවිතයට ගැනේ. මේ ජනමාධ්‍ය කියන එක හොඳ පැත්තට වගේම නරක පැත්තටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් එතනදී එක එක වාණිජ පරමාර්ථ හිමි වාණිජ ක්‍රියාකාරීන් යාළගේ බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මේ ජනමාධ්‍ය ප්‍රචලිත කරන්න ගත්තා. දේශපාලන නායකයෝ යාළගේ අරමුණු වෙනුවෙන් මේක ජනමාධ්‍ය ඔස්සේ එයාලගේ ඒ තියෙන අදහස් සුවමාරු කරගන්න ගත්තා. ඊළඟට 1920 ගණන්වලදී විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සිදු කළ පර්යේෂණ මගින් ජනමාධ්‍ය පුද්ගලයා සහ සමාජ සම්බන්ධතා කෙරෙහි බලපෑමක් ඇති කරන බව තහවුරු කරා. ඉතින් මෙතනදී ඔනෝක තමයි වැදගත්ම දේ. මේ ලෝක යුද්ධ කාර්මික විප්ලවය ඉදිරියට එමත් සමග එක එක විද්වතුන් එක එක පර්යේෂණ කරන්න පටන් ගත්තා. දේශ ගවේෂණයත් එක්ක පර්යේෂණ වැඩි වුණා නේද? ඉතින් මෙන්න මේ හේතු නිසා මොකද උනේ විද්වතුන් රාශියක් මේ මිනිස්සයා කියන කෙනා සහ මාධ්‍ය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? sannivedanaya අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක ගැන පර්යේෂණ කරන්න පටන් ගත්තා. අන්න මේ කියන කරුණවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් විදිහට ආරම්භ වෙන්න ඉවහල් වෙලා තියෙන්නේ. මෙම විෂය ස්වාධීන විෂයක් වීමට පෙර මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව මගින් පෝෂණය වෙලා තිබුණා. ඒ කියන්නේ මේක වෙනමම මීඩියා and communication මේ කියන සබ්ජෙක්ට් එක හැදෙන්න කලින් මේ සබ්ජෙක්ට් එකේ පුංචි පුංචි කොටස් එක එක සබ්ජෙක්ට් අස්සේ තිබිලා තිබුණා කියලා තමයි මේ කියන්නේ. මනෝවිද්‍යාව කියන විෂය අස්සේ, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව මේ කියන විෂයන් ඔස්සේ අපිට මේ මීඩියා කියන සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් sannivedanaya කියන මේක අපිට බලා ගන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ශාස්ත්‍රීය විෂයක් බවට පත් කිරීමට මූලික වූ විද්‍යාඥයින් තුන්දෙනා කවුද කියලා. මෙන්න මේ තුන්දෙනා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. චාල්ස් හෝටන් කුලි, වෝල්ටර් ලිප්මාන්, ජෝන් ඩුවි. මේ තුන්දෙනා තමයි එයාලා අයත් වුණු විශේෂ ක්ෂේත්‍ර තියෙනවා. මේක මම මේ විදිහට වගුවක් ගහලා තමයි මතක තියාගන්නේ. චාල්ස් හෝටන් කුලිගේ සමාජ විද්‍යාව විශේෂ ක්ෂේත්‍රය, වෝල්ටර් ලිප්මාන්ගේ දේශපාලන විද්‍යාව, ජෝන් ඩුවිගේ අධ්‍යාපන විද්‍යාව. ඊට පස්සේ මෙයාලගේ රචනා කරපු කෘතීන් තුන මතක තියාගන්න ඕන. සමාජ සංවිධානය, ජනමතය, ජනතාව හා ඔවුන්ගේ ගැටලු. මෙන්න මේ විදිහට චුටි වගුවක් හදාගත්තාම ඔයාලට ලේසියෙන්ම මේ ටික මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තමයි පළවෙනි පිටුවේ තියෙන විස්තර ටික. චාල්ස් හෝටන් sannivedanaya විග්‍රහ කරන ලද්දේ මානව සම්බන්ධතා පවත්වා ගැනීම හා වර්ධනය කිරීමේ යාන්ත්‍රණය විදිහට. මේ නිර්වචන අපිට දෙවනි පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මේක මෙතනදී ඉච්චර වැදගත් නැහැ. යුරෝපීය හා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මූලිකත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනය තුළින් මේ ස්වාධීන විෂයක් බවට පත්වේ. 1933 සිට 1945 ජර්මනියේ ක්‍රියාත්මක වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ එරටින් පිටමං කරන ලද විද්වතුන් ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණ සිදු කළ අධ්‍යයන වලින් මෙම විෂය වර්ධනය වේ. ඒ කියන්නේ හිට්ලර්ගේ මේ යුද්ධයත් එක්ක එයාගේ ඒකාධිපති පාලනයත් එක්ක ඒ රටවල් වලින් පිටමං වෙන්න තීරණය කරනවා ඒ රටවල් වල විද්වතුන්. හොඳ මොලකාරයෝනේ. ඉතින් එයාලා වැඩිදුර අධ්‍යයනය සිද්ධ කරන්න ගන්නවා විශ්වවිද්‍යාලවලට ඇවිල්ලා. කවුද බලමුවේ? හැරල්ඩ් ඩී ලැස්වෙල්, කර්ට් ලෙවින්, පෝල් එෆ් ලසාස්ෆෙල්ඩ්, කාල් අයිවර් හව්ලන්ඩ්, විල්බර් ශ්‍රාම්, ජෝර්ජ් ගාප්නර්, වොරන් විවර්, ක්ලෝඩ් ෂැනන්. මෙන්න මේ කට්ටිය තමයි ඒ වගේ අධ්‍යයනය කරලා තියෙන්නේ. ඔන්න වැදගත් ටිකක්. 1940 දී විල්බර් ශ්‍රාම් sannivedana අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ආරම්භ කිරීමට පියවර ගත්තා. එහෙනම් කවුද ශාස්ත්‍රීය විෂයක් විදිහට මේක ආරම්භ කරන්න මූලික වුණේ? විල්බර් ශ්‍රාම්. කොයි කාලෙද? 1940 දී. ඒ සඳහා ජනමාධ්‍ය, පාසල්, sannivedana පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සඳහා නව අධ්‍යයන
අංශ ආරම්භ කළා. මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න. sannivedana අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගෙනූ පළමු විශ්වවිද්‍යාලය වෙන්නේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. මොකක්ද? ඉලිනොයිස් විශ්වවිද්‍යාලය. ඕක අනිවාර්යයි. විල්බස්ට්‍රාම් ළමයින්ගේ සමාජ සම්බන්ධතා දුරස්වීම හා රූපවාහිනී භාවිතය අතර සම්බන්ධයක් ඇති බව පර්යේෂකයන් මගින් පෙන්වා දුන්නේය. දෙමව්පියන් සමග අඩදබර කරගන්නා ළමුන් තම නොරිස්සුම් සහගත හැඟීම් වලින් පලා යාමටත් සිත් වේදනාවන් අමතක කර ගැනීමටත් රූපවාහිනිය නැරඹීමට යොමු වන බව පෙන්වා දුන්නේය. ඔන්න මේ විල්බස්ට්‍රාම්ගේ මඟ පෙන්වීම යටතේ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණය ගැන තමයි මේ අපි කතා කරන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියා සහිත හා රහිත රූපවාහිනී කාටුන් වැඩසටහන් ළමයින් කණ්ඩායම් දෙකකට නැරඹීමට අවස්ථාව ලබා දෙන ලදී. ප්‍රචණ්ඩ ක්‍රියා සහිත වැඩසටහන් නැරඹූ ළමයින් එයාලගේ හිත ඇතුලේ ප්‍රධාන වෙනස්කම් සිද්ධ වෙනවා කියලා මෙයාලට ඔන්න පේන්න ගත්තා. මොනවද බලමු මේ වෙනස්කම්? වේදනාත්මක දේ පිළිබඳව සංවේදීතාව අඩුවීම. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. අපි සාමාන්‍ය මීඩියා සබ්ජෙක්ට් එකේදී මේ උදාහරණ කියන දේවල් හොඳට මතක තියාගන්න ඕනේ. මේව කොහෙන්වත් හොයාගත්තු දෙයක් නෙවෙයි. මේ උදාහරණය මගේ ඔළුවට ආපු උදාහරණයක්. ඔයාලා බලලා ඇති චාලි and the Chocolate Factory කියන ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ මයික් ටීවී කියන ළමයා ඔයාලට මතක ඇති නේද? මේ සබ්ජෙක්ට් එක කරන ගොඩක් දෙනා මේක බලලා ඇති කියලා මම හිතනවා. අන්නේ මයික් ටීවී කියන ළමයා චුට්ටක් මතක් කරගෙන බලන්න. මේ ළමයා රූපවාහිනියේ තියෙන ප්‍රචණ්ඩකාරී දේවල් වැඩසටහන් නරඹන්න ගොඩාක් පුරුදු වෙලා ඉන්න ළමයි. ඔයාලට ඒක පේනවනේ. ඒක පේන්නුම් කරන ලක්ෂණ මොනවද කියලා බලමු. මේ ළමයාගෙන් අපිට දිස්සෙන වේදනාත්මක දේ පිළිබඳව සංවේදීතාවය අඩුයි නේද? දැන් මෙතන වේදනාත්මක කියලා කියන්නේ මේ සංවේදනාත්මක කියන එක උනත් ගන්න පුළුවන්. දැන් අපි එතනදී එයාට අර දිනුම ඇදෙනවනේ. රත්තරන් ටිකට් එක ඇදුනහම වෙන ළමෙක් නම් කුටාක් සතුටු වෙනවනේ. සාමාන්‍ය ළමෙක් නම්. හැබැයි මෙයාට එහෙම සතුටක් නැහැ. මෙයා කිසිම ගාණක් ගන්නේ නැතුව ඉන්න යන සංවේදීතාවය අඩු වෙලා. තමන් ජීවත් වන පරිසරය හා අවට ලෝකයේ පිළිබඳ බියක් ඇති කර ගැනීම. එයාලට ඕනවටදී බියෙන් සැකෙන් ඉන්නේ වටෙන් දැන් එයාලා රූපවාහිනියේ නරඹන එක ගේම්ස් වගේ දේවල් වල වෙඩි තියා ගන්නවා එනකොටා ගන්නවා. මෙයා හිතනවා මගේ වටේ ඉන්න මිනිස්සුත් මට එහෙම කරයි. ඒ නිසා අනිසි බියක් ඇති කරගෙන හැමතිස්සෙම නිකන් රෙඩි පිට තමයි ඉන්නේ. අන් අය සමග කටයුතු කිරීමේදී ආක්‍රමණශීලී සහ ආරවුල් ඇති කරගන්න ස්වභාවයන් පෙන්වීම. අනිවාර්යයෙන්ම මයික් ටීවී හැමතිස්සෙම තරහ ගන්න එක්කනේ නේද? ඔයාලට මතක ඇතිනේ. අන්න එහෙනම් ඒ උදාහරණය ඔයාලට මෙතනදී ඔළුවට අරගෙන මේ කාරණා ටික පැහැදිලි කරගන්න පුළුවන්. sannivedana අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ. මෙතන තියෙනවා ප්‍රතිලාභ කිහිපයක්. මම ඒ ටික කියන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් දල වශයෙන් අවබෝධයක් ගන්න පුළුවන් මේ ටික බලලා. මම මෙහෙම පෙන්නද්දී ඔයාලට පුළුවන් ඒ ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. යහපත් ආචාරශීලී හා ඵලදායී මානවන්තර සම්බන්ධතා වර්ධනය කරගන්න, ගවේෂණශීලීභාවය වැඩි කරගන්න, සමාජ ප්‍රගමනය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න, ජනමාධ්‍ය ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ලබා ගන්න අන්න ඒ කියන ප්‍රතිලාභ අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ශ්‍රී ලංකාවට sannivedana විෂය හඳුන්වා දුන්නේ කොහොමද කියන එක ගැන. ඔන්න මෙතනින් MCQ ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්. මේ බලන්න. දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය මගින් sannivedana විෂය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන්නේ 1960 සහ 1969 කාලයේ පුවත්පත් කලාවේද යනුවෙන් පාඨමාලාවක් හඳුන්වා දුන්නේ. දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයෙන් තමයි මේ sannivedana විෂය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දෙන්නේ. ඔන්න වැදගත් පොයින්ට් එකක්. හැබැයි මේකේ ආරම්භ කරන පාඨමාලාව පුවත්පත් කලා වේදය. කලාව නෙවෙයි. පුවත්පත් කලාව පටන් ගන්න පස්සේ ගොඩාක් ළමයි මේක පටල ගන්නවා. ඉහත පාඨමාලාවේ විෂය නිර්දේශය සකස් කළේ ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතා. ඔන්න වැදගත්. එවකට සිටි අධ්‍යාපන ඇමති IMR ඊරියගොල්ල මහතා මූලිකත්වයේ ගන්නා ලදී. වසර 2කින් එම පාඨමාලාව අවලංගු විය. මේ පාඨමාලාව අවලංගු වුණා කියන එකේ ඒ තරම්ම වැදගත්කමක් නැහැ. හැබැයි එඩ්වින් ආර්යදාස සහ ඊරියගොල්ල මහතා කියන දෙන්න මතක තියාගන්න. 1971 කැරැල්ලෙන් පසු විශ්වවිද්‍යාලවලට වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් ලෙස sannivedana විෂය හඳුන්වා දුන්නේ. 1973 කැලණිය විශ්වවිද්‍යාලයේ ජන sannivedana අධ්‍යයනාංශය බිහි විය. අන්න බලන්න ජන sannivedana අධ්‍යයනාංශය මුලින්ම බිහි වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ. ගොඩක් අය පටල ගන්නවා. දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ තමයි sannivedana විෂය ලංකාවට හඳුන්වලා දෙන්නේ. හැබැයි ජන sannivedana අධ්‍යයනාංශය බිහි වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ.
ඒ සඳහා පත් කළ විද්වත් කමිටුවට අයත් වූ විද්වතුන් මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී. ආර්යපාල, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආර්යදාස, ටී.බී. රණතුංග. කැලණි විශ්වවිද්‍යාලයේ මෙම විෂය මුලින්ම ඉගෙනු කතිකාචාර්යවරු දෙන්න අහන්න පුළුවන් මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ඊළඟට කැලණි විශ්වවිද්‍යාලයේ මේ විෂය මුලින්ම ඉගෙනු බාහිර කතිකාචාර්යවරු මහගමසේකර W.D. අමරදේව, ඩී.සී. රණතුංග, පී.සිරි ගුණරත්න, ආචාර්ය එඩ්වින් ආර්යදාස, ආචාර්ය පී. සෝමමේධිස්, ටී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක. 1972 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භය. මේ වසරකින් නැවතිණි. 1960 දී ලංකා ගුවන්විදුලි සේවය හා ලේඛ උසායතනය මගින් වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු පාඨමාලා ආරම්භ කළේය. වර්තමානයේ sannivedana විෂය පිළිබඳ පාඨමාලා පවත්වන ආයතන තියෙනවා. මොනවාද? කැලණිය කැම්පස් එක, ශ්‍රී ජයවර්ධනපුර කැම්පස් එක, කොළඹ කැම්පස් එක, කොළඹ ශ්‍රී පාලි මණ්ඩපය, රජරට විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ත්‍රිකුණාමල මණ්ඩපය, යාපනය කැම්පස් එක. උගන්වනු ලබන sannivedana පාඨමාලා මොනවාද? සාතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, සාමාන්‍ය උපාධි, විශේෂ උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි. BSc, MSc ඔය කියන දේවල් තමයි මේ කියන්නේ. ඉතින් මම මෙහෙම නෝට් එක පෙන්නගෙන යද්දී ඔයාලට පුළුවන් නෝට් එක පිළිවෙලට ලියා ගන්න. ජාතික අධ්‍යාපන ආයතනය විසින් 2006 දී 10 ශ්‍රේණියටත්, 2007 දී 11ටත්, 2008 දී උසස් පෙළටත් මේක කලා විෂයක් විදිහට ඇතුළත් කළා. ඉතින් මාධ්‍ය අධ්‍යාපනය කියන්නේ පුද්ගලයා මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුක්ත අයෙකු බවට පත් කිරීමේ ක්‍රියාවලියක්. මාධ්‍ය අධ්‍යයනය මගින් සියලු මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කරනවා. මොනවද මේ සියලු මාධ්‍ය කියලා කියන්නේ? ඔව් වෙන කතා කරන්න මේ තියෙන සියලු මාධ්‍ය කියන්නේ චලන රූප ඇතුළත් චිත්‍රපට, රූප වාහිනිය, වීඩියෝ පට, ගුවන් විදුලිය, පටිගත කරන ලද සංගීතය, සංගරා, පෝස්ටර්. මාධ්‍ය අධ්‍යාපනය තුළින් විචාරශීලී නව අංකිත තාක්ෂණයට අයත් මාධ්‍ය පරිහරණයට පුද්ගලයා යොමු කරනවා. උසස් පෙළට නියමිත මේ මාධ්‍ය කියන විෂයේ කොටස් දෙකයි. ඔයාලා දන්නවා මොනවද කියලා? sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය. sannivedana යටතේ මොනවද අපිට උගන්වන්නේ? sannivedana ගැන නිර්වචන උගන්වනවා, sannivedana කාර්යභාරය, sannivedana ආකෘති, sannivedana පදනම, විවිධ sannivedana වර්ග, sannivedana ගැන තියෙන න්‍යායාත්මක කරුණු, ඒ වගේ මේ වගේ ප්‍රායෝගික භාවිතා කිරීමේ කුසලතා. මාධ්‍ය අධ්‍යයනය යටතේ පහත කරුණු හදාරනවා. මොනවද? මාධ්‍ය පිළිබඳ ඉගෙනීම, මාධ්‍ය පිළිබඳ හැදෑරීම, මාධ්‍ය ස්වභාවය. මේ දේවල් නම් පේපර් එකට වැඩි අහන්නේ නැහැ. මේ අපිට විෂය ඉදිරිය ගැන අවබෝධයක් ලබා දෙන්න තමයි මේ කරුණු සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට sannivedana හා මාධ්‍ය අධ්‍යයන විෂය හැදෑරීමේ අවශ්‍යතාව මොකක්ද කියලා බලමු. sannivedana කුසලතා වර්ධනය කරගන්න. පුද්ගලයෙකුගේ sannivedana කුසලතාවය කියන එක ගොඩක් වැදගත් නේද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපිට කාත් එක්ක හරියට කමියුනිකේට් කරගන්න බැරි නම්, sannivedanaya කරගන්න බැරි නම් අපේ පෞරුෂය එතනින්ම බිඳ වැටෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති කවුරු හරි ළඟට ගිහිල්ලා කතා කරද්දී නිකන් වචන ගිලෙනවා වගේ, හරිම ලැජ්ජයි, අයි කන්ටැක්ට් තියාගන්න බෑ. එයත් එක්ක කතා කරන්න ලැජ්ජයි. හරි එහෙම ගතියක් තියෙනවා නම් අන්න ඒ ගතිය මගේ ඇරලා මේ කුසලතාවයේ sannivedana කුසලතාවය කියන එක වර්ධනය කරගන්න මේ විෂය හදාරණ එක අපිට අවශ්‍ය වෙනවා. මාධ්‍ය සාක්ෂරතාව මේ ගැන වෙනම පාඩමක් තියෙනවා. ඒ ගැන අපි දැන් කතා කරන්නේ නැහැ. විචාරශීලී මාධ්‍ය පරිහරණය. මේ මාධ්‍ය පරිහරණය විචාරශීලීව සිද්ධ කරන්න ඕනේ. අද විද්‍ය ඔයාලට දකින්න පුළුවන් කාලීන මාතෘකාවක් තමයි. මම මේ මාධ්‍යයේ නම කියන්නේ නැහැ දැනට. හැබැයි ඉස්සරහට මම ඒක කියනවා. මොකද උදාහරණ වලට එක නාලිකාවක් තියෙනවා. ඒ නාලිකාව යාළගේ මාධ්‍ය පරිහරණය කියන එක සිද්ධ කරන්නේ බොහොම අවිචාරශීලී විදිහට. ඒ කියන්නේ යාලා ගොඩක් දේවල් හොයලා බලලා කරන්නේ නැහැ. මම ඒක දැන් කියන්නේ නැහැ. හැබැයි ඔයාලා දන්නවා මොකක්ද මේ නාලිකාව කියන එක ගැන. අවස්ථා නෝචිත භාෂා භාවිතය. ඕන වෙලාවට කියන්න ඕන දේවල් කියන්නත් මොලයක් තියෙන්න ඕනේ. සමහරු ඉන්නවා දැන් මොනවා හරි දෙයක් වුණාම අදාළ නැති මොනවා හරි වචනයක් තමයි එතනට දාන්නේ. අදාළ දේ දාලා අර දැන් අපි හිතමුකෝ ප්‍රස්තාව පිරුලක් මොනවා හරි සිද්ධියක් වුණාම ඒකට ගැලපෙන ප්‍රස්තාව පිරුල තෝරගන්න. අන්න ඒ වගේ දේවල් වලදී මේක ඇත්තටම වැදගත් වෙනවා. මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ අවබෝධය කරගන්න. මාධ්‍ය පුද්ගල හා සමාජ බලපෑම් ගැන තොරතුරු පරිහරණය කිරීමේ අවබෝධය ගැන මේ හැමදේම ගැන දැනගන්න. ඒ වගේම මාධ්‍ය ආචාර ධර්ම හා නියාමනය ගැන අවබෝධය කරගන්න. මේ දැන් අර මං කියවනේ විචාරශීලීව මාධ්‍ය පරිහරණය කරන්නේ නැති නාලිකාවක් තියෙනවා කියලා.
ඉතින් ඔයාලා දන්නවනේ එහෙම නාලිකාවක මාධ්‍ය ආචාර ධර්ම බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මේ මාධ්‍ය ආචාර ධර්ම සහ නියාමනය කියන දෙක ඒ විදිහටම අකුරටම සිද්ධ කරන හොඳ නාලිකාවක් අපේ රටේ තියෙනවා. ඒ නාලිකාව ඇත්තටම මීඩියා කරන ළමයෙකුට බලන්න තියෙන හොඳම නාලිකාවක්. ඒ තමයි ජාතික රූපවාහිනිය. මම මේ channel එක පටන් ගත්ත දවසේ ඉඳලම ඔයාලට කියන්නේ ජාතික රූපවාහිනිය. ඒ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද ඔයාලට ඒකෙන් ගොඩාක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මීඩියා සබ්ජෙක්ට් එක ගැන. නිර්මාණශීලී sannivedana කුසලතා. මේ හැමදේම වර්ධනය කරගන්න අපිට මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එක හදාරන එක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ළමයි අපේ පාඩම ඔන්න මෙතනින් ඉවරයි. ඉතින් බලන්නකෝ හරියම පොඩ්ඩක් තමයි තිබුණේ. මම අර එක දිගටම විස්තර කරපු හින්දා ගොඩක් කියලා හිතෙන්නේ නැති. හැබැයි ඔයාලට හිතෙන්න ඇති මෙච්චර පොඩි නෝට් එකකින් එක පාඩමක් ඉවර වෙන්න පුළුවන්ද කියලා. ඔව්. මේ තියෙන ඔයාලගේ සම්පූර්ණ පාඩම. ඔයාලගේ පාඩමට අත්‍යවශ්‍ය කරුණු ඒ විදිහටම දෙන ගමන් ඒවට බාහිර දැනුමත් එකතු කරන ගමන් තමයි මම මේ පාඩම ඩිස්කස් කරගෙන ගියේ. ඉතින් මේ වැඩේ ගැන මොකද හිතෙන්නේ කියලා ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම මට වැදගත්. මොකද ඒ කමෙන්ට්ස් නිසා තමයි මම ඉස්සරහට මේ channel එක කරගෙන යනවද මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ගේනවද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා එකතු වෙන්න අපේ channel එකත් එක්ක ඉස්සරහට ඔයාලට මේ වගේ හැම පාඩමක්ම බලා ගන්න පුළුවන් මේ channel එකෙන්. අනිත් දේ තමයි මමත් මීඩියා විෂය ඉගෙන ගන්න ගමන් ඔයාලට මේ දැනුම බෙදන්නේ. ඉතින් ඒ නිසා චූටි අඩුපාඩුවක් තිබුණොත් ඒ ගැන හිතන්න එපා. හැබැයි මේ නෝට් එකේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඕනෝටත් වැඩිය කරුණු එකතු කරලා තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ. අත්‍යවශ්‍යම දේවල් තමයි මේ highlight වෙලා තියෙන්නේ. ඉතින් මේ නෝට් එකත් එක්ක ඔයාලට පුළුවන් ඉස්සරහට වැඩ කරගෙන යන්න, ක්ලාසස් යන්න මුදල් අගහිකකම් තියෙන සමහර අපේ යාළුවෝ ඇති. එහෙම නැත්නම් ක්ලාසස් යන්න වෙලාව මදි යාළුවෝ ඇති. එහෙම නැත්නම් ක්ලාසස් වලට අමතරව දැනුම හොයාගන්න මේ වගේ වීඩියෝස් බලන්න ආව යාළුවොත් ඇති. ඉතින් ඔය කාට වුණත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ වටිනා අදහස් එකතු කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් මේ මීඩියා අපි